සුබදේශයක් හැමෝටම. මම අද හිතුවා මේ ලංකාවේ හුඟක් අය කියන්නේ සමස්තයක් ගත්තාම රටේ ජනතාවගෙන් හුඟක් අය අකමැතිම මාතෘකාවක් ගැන කතා කරන්න. මොකද්ද? මං හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට අකමැතිම. මේ රටේ මිනිස්සු කතා කරන්න කැමැතිම නැති මාතෘකාව තමයි රක්ෂණය. ඇත්තටම ඇයි ඒකට හේතුව? මෙන්න මේකට හේතුව මොකද්ද කියලා බලන්න තමයි මම අද මේ කතා කරලා ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඇත්තටම රක්ෂණය කියන්නේ මොකද්ද? රක්ෂණය ආරම්භ වුණේ කවද්ද? රක්ෂණය මිනිසුන්ට අවශ්‍ය ඇයි? ඇයි රක්ෂණය මිනිසු ප්‍රතික්ෂේප කරන්නේ? මොකද්ද මේකට හේතුව? ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා අවුරුදු ගණනාවක් ඒ කියන්නේ මම හිතන්නේ ක්‍රිස්තු පූර්ව වර්ෂ කාලේ ඉඳන් ලෝකේ සම්ප්‍රදායක් තිබුණා නැව් වලින් තමයි බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ. එතකොට බඩු භාණ්ඩ ප්‍රවාහනය කරනකොට මේ මිනිසුන්ට දියුණු ගමන් මාර්ගයක් තිබුණේ නැහැ. මුහුද තමයි හැම දෙයකම තිබුණේ. ගුවන තිබුණේ නැහැ. මාර්ගයේ ගමන් කරේ ගොඩක් කලකට කරත්ත. එතකොට රටවල් වලින් බඩු ගේන්න යනකොට මේ ක්‍රමවේදය අනුගමනය කරන්න. ඒ කියන්නේ මුහුදු මාර්ගයේ තමයි භාණ්ඩ ප්‍රවාහනය කරේ. ඒතකොට මේ භාණ්ඩ ප්‍රවාහනය කරනකොට මිනිසුන්ට අවශ්‍ය වුණා මේකට දියුණු ක්‍රමවේදයක්. මොකද වෙලෙන්දුම් 100ක් විතර එකතු වෙලා මේ භාණ්ඩ ප්‍රවාහනය කරනකොට එක නැවකට වෙලෙන්දු 100ක් විතර එකතු වෙලා මේ එක නැවකට තමන්ගේ බඩු සේරම පටවනවා. හැබැයි මේ කාලේ කුණාටු තියෙන විශාල කුණාටු තියෙන කාලයක්. ඒතකොට මේ කුණාටු තියෙන කාලය වෙනකොට මේ නැවට යම් අනතුරක් වුණොත් අර වෙලෙන්දු සියලුම දෙනාගේ සියලුම බඩු විනාශ වෙනවා. මොකද එකම නැවකට තමයි හැම කෙනාම තමන්ගේ බඩු භාණ්ඩ දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකට මේ සියලුම වෙලෙන්දු එකතු වෙලා ක්‍රමයක් කතා කරගත්තා. මොකද කතා කරගත්තේ? ක්‍රමයක් කතා කරගත්තා. අපි මොකද මේකට කරන්නේ? දැන් අපි සම්පූර්ණයෙන්ම මේ බැරි වෙලාවත් මේ නැව බංකොලොත් වුණොත්, ඒ කියන්නේ කුණාටුවකට අහු වෙලා මේක ගිලී ගියොත් අපි 100 දෙනාම අපේ ව්‍යාපාර වලින් කඩා වැටෙනවා. එහෙනම් මේකට මොකද කරන්න ඕනේ? ඒගොල්ලෝ සියලුම වෙලෙන්දුත් එක්ක එකතු වෙලා කතා කරගත්තා. අපි මෙහෙම දෙයක් කරමු. මේ අපි 100 දෙනාම එකතු වෙලා බෝට්ටු 100ක් දාමු. බෝට්ටු 100ක් දාලා මේ බෝට්ටු 100ෙම තම තමන්ගේ වෙළඳාම් කරන්න යන බඩු ටික ගෙනියමු. යම් කිසි හේතුවක් නිසා කුණාටුවක් හරි මොනවා හරි හේතුවක් නිසා එක නැවකට මොනවා හරි එක බෝට්ටුවකට මොනවා හරි කරදරයක් වුණොත් අන්න අපි 99 දෙනෙක් ඉන්නවා යා වෙනුවෙන් වෙන්නේ හිටින්නේ. එතකොට අපි 99 දෙනාට පුළුවන් අර විනාශ වෙච්ච වෙලෙන්දගේ පාඩුව ගෙවලා දාන්න. ඉතින් මේකට හැමෝම කැමති වුණා. එතකොට රක්ෂණය කියන මූලධර්මය ආවේ මෙන්න මේ වගේ සංකල්පයකින්. මේ රක්ෂණය කියන්නේම හැමෝම එකතු වෙලා එක් අවාසනාවන්තයෙකුට පිහිට වෙන දෙයක්. සමහර විට හැම කෙනාම හිතනවා රක්ෂණයකින් කොහොමද මෙච්චර ගෙවන්නේ? මේ හරි ප්‍රශ්නයක් හැමෝටම. කොහොමද මෙච්චර ගෙවන්නේ? මේක ප්‍රශ්නයක් නේ. මොකද එක වාරිකයක් ගෙවුවොත් ලක්ෂ 50ක් ගෙවනවා කියනවා. කෝටියක් ගෙවනවා කියනවා. ලක්ෂ 500ක් ගෙවනවා කියනවා. මොකද්ද මේකට හේතුව? හුඟක් අය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ඔයාලා මේකට ගෙවන්නේ? රක්ෂණයේ තියෙනවා යම් ප්‍රතිහාරය. මොකද්ද? ඕගොල්ලෝ දාන මේ වාරික රක්ෂණ සමාගම තමන්ගේ ලාභය සඳහාම යොදවන්නේ නැහැ. මේ හැම මුදලක්ම ආයෝජනය කරනවා. මොනවද වලට?
භාණ්ඩාගාර පිල්පත්වල ආයෝජනය කරනවා. ඊට අමතරව බැංකුවල ආයෝජනය කරනවා. ඊට අමතරව ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට් වල ආයෝජනය කරනවා. පුජ්‍යලික සමාගම් වල ආයෝජනය කරනවා. ඊට අමතරව මේ හැම මුදලක්ම මේකින් යම් කිසි මුදලක් ලෝකේ තියෙනවා ප්‍රතිරක්ෂණ සමාගම් කියලා. ප්‍රතිරක්ෂණ සමාගමක තමන්ගේ රක්ෂණ සමාගම නැවත ප්‍රතිරක්ෂණය කිරීමක් කරනවා. එතකොට ඒකට යම් මුදලක් ගෙවන්න ඕනේ රක්ෂණ සමාගම යම් හේකින් ඒ අදාළ රක්ෂණ සමාගම ඔබ මුදල් බඳින අදාළ රක්ෂණ සමාගම යම් හේකින් බංකොලොත් වුණොත් යම් හේකි විනාශකාරී තත්ත්වයකට ගින්නකින් හරි මොකක් හරි හේතුවකින් විනාශකාරී තත්ත්වයකටපත් වුණොත් මොකද වෙන්නේ? රක්ෂණ සමාගමේ සියලුම දේවල් රක්ෂණ හිමියෝ අසරණ වෙනවා. මොකද ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. එතකොට තමයි මෙන්න මේ ප්‍රතිරක්ෂණ සමාගම් පිහිට වෙන්නේ. එතකොට ප්‍රතිරක්ෂණ සමාගම් පිහිටට ඇවිල්ලා අර රක්ෂණ සමාගම නැවත නගා හිටවන්න කටයුතු කරනවා. ඊට අමතරව මේ ලංකාවේ තියෙන සියලුම රක්ෂණ සමාගම් පාලනය වෙන්නේ රක්ෂණ මණ්ඩලය ඇතුළේ. එතකොට රක්ෂණ මණ්ඩලය තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. එතකොට මේ රක්ෂණ සමාගම් වලට නියාමනයක් දාලා තියෙනවා. මොකද්ද නියාමනය? අනිවාර්යයෙන්ම මේ රක්ෂණ සමාගම් වල වගකීම් පියවීමේ හැකියාව, මේක අපි කියනවා සොල්වන්සි මාජින් කියලා. වගකීම් පියවීමේ හැකියාව හැම වසරකම රක්ෂණ සමාගමට ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට රක්ෂණ සමාගම් වලට රක්ෂණ සමාගමේ සොල්වන්සි මාජින් කියන එක ඉදිරිපත් කරාට පස්සේ තමයි ඒ රක්ෂණ මණ්ඩලය මේ රක්ෂණ සමාගමට ඒ ගනුදෙනුකරුවන්ගේ වගකීම් පියවීමට හැකියාවක් තියනවා කියලා තීරණය කරන්නේ. ඉතින් අද මේ කෙටි වීඩියෝ තුලින් ඔබට හඳුන්වා දුන්නේ රක්ෂණය ගැන පොඩි හැඳින්වීමක් පමණයි. ඉතින් ඔබට රක්ෂණය කියන්නේ මොකද්ද? ඇයි අපි රක්ෂණය ප්‍රතික්ෂේප කරන්නේ? ඇයි මිනිසුන්ට රක්ෂණයක් අවශ්‍ය නැත්තේ? ඇයි රක්ෂණය පිළිබඳ තියෙන අවිශ්වාසය මෙතන? එතකොට රක්ෂණ සමාගම් කොහොමද වන්දි ගෙවන්නේ? සොල්වන්සි මාජින් එක කියන්නේ මොකද්ද? එතකොට රක්ෂණයක් ලබා ගන්නේ කොහොමද? රක්ෂණ ඔප්පුවක් අක්‍රිය වෙලා තිබුණොත් කොහොමද ඒක නැවත ක්‍රියාකාරී තත්ත්වයටපත් කරගන්නේ? හොඳම රක්ෂණ සමාගම තෝරගන්නේ කොහොමද? මේකේ ගොඩාක් ගැටලු ඔයගොල්ලන්ට ඇති. ඕගොල්ලන්ගේ රක්ෂණ සමාගම් වලට බඳින මුදල් සමහර විට අස්ථානගත වෙලා ඇති. මෙන්න මේ සියලුම දේවල් වලට විසඳුම් මම නැවත වීඩියෝ එකක් කරනවා. ඒ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට පියවරෙන් පියවර ලබා දෙනවා. ඒ නිසා ඒ සියලුම දේවල් දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා මේ bell icon එක click කරන්න. එතකොට මම දාන අලුත් වීඩියෝ හැම එකක්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි. සුබ දවසක්. ස්තුතියි.